සුබ දවසක් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමෝම. ඉතින් අද ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ අපේ YouTube නාලිකාව වෙතින් එන තවත් සුපේ අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ කොහොමද ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම ඔයාගේ YouTube channel එකට ලෝගෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු කොහොමද මේ ලෝගෝ එක ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන්ම හදාගන්නේ කියලා. ඔගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ ඔයගොල්ලෝ Play Store එකට ගිහිල්ලා මෙතන සර්ච් කරගන්න Canva කියලා. ඉතින් ඔයගොල්ලෝ එහෙම සර්ච් කරගත්තාම ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් වෙනවා Canva logo එක. අපි දැන් මේ app එක install කරගන්න ඕනේ. ඒක ඔයගොල්ලන්ට මේක install කරගන්න පුළුවන්. වැඩි MB ගණනක් නැහැ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 4.7 ratings තියෙනවා. මිලියන 500ක් downloads තියෙනවා. ඉතින් දැන් මම මේක ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ මම ඕපන් කරගන්නම්. හරි ඕගොල්ලන්ට සයින් අප් වුණායින් පස්සේ මේ වගේ තමයි මුලින්ම බලා ගන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක නිකන් මොනවා හරි දීගෙන යන්න what will you be using Canva for කියලා අහලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේකට කැමති එකක් දෙන්න මම මේ වගේ ස්ටුඩන්ට් කියලා දෙනවා. ඊට පස්සේ where are you currently studying කියලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ කැමතියක් දෙන්න නැත්නම් ඕගොල්ලන්ට මේක ස්කිප් කරලා දාන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ස්කිප් කරලා දැන් අපි Canva එකට ඇවිල්ලා ඉන්නේ. හරි යාළුවනේ ඉතින් ඕගොල්ලන් logo එක හදාගන්න මුලින්ම මේ search bar එකට ගිහිල්ලා search කරගන්න YouTube logo කියලා. ඉතින් ඕගොල්ලන් මෙතන YouTube logo එකක් විතරක් නෙමෙයි ඕගොල්ලන්ට කැමති logo එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට YouTube logo කියලා search කරායින් පස්සේ ඔයගොල්ලන්ට මේ වගේ search result ගොඩක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ වගේ ලස්සන ඒවා තියෙනවා. හැබැයි ඒකෙන් උතුන්නක් වගේ එක Pro කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ Pro කියලා තියෙන්නේ අපිට buy කරලා ගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට buy කරලා ගත්තේ නැතත් හොඳ logo තියෙනවා මෙතන. ඉතින් මම මේ වගේ එකක් select කරගන්නම්. ඉතින් ඇත්තටම ඔයගොල්ලෝ බය වෙන්න එපා මේකේ තියෙන නම නෙමෙයිනේ ඔයගොල්ලන්ට ඕනි කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන්. මේ විදිහට ඔයගොල්ලන්ගේ logo එක ඔයගොල්ලන්ට edit කරගන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ සමීර edit කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක අයින් කරලා දාලා මේ විදිහට එතන දෙපාරක් touch කරලා මෙතනට දෙන්න ඔයගොල්ලන්ගේ YouTube channel එකේ නම. ඉතින් දැන් මම නම් මගේ YouTube channel එකේ නම දෙනවා SLR Tech Tube කියලා. ඉතින් දැන් ඕගොල්ලන්ට ඒකේ සයිස් එක පොඩි වැඩි කියලා හිතනවා නම් සයිස් එක ලොකු කරගන්න ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ ඒක උඩ ටච් කරලා ඔයගොල්ලන්ට යටින් බලා ගන්න පුළුවන් ෆ්‍රොන්ට් සයිස් කියලා පෙන්නනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක සිලෙක්ට් කරලා මෙතනට ඔයගොල්ලෝ කැමති ෆ්‍රොන්ට් සයිස් එකක් දෙන්න. මම මේ වගේ 30 වගේ එකක් දෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆ්‍රොන්ට් සයිස් එක ලොකු වුණාම අපේ SLR Tech Tube කියන අපි දීපු ටෙක්ස්ට් එක SLR Tech විතරක් උඩ තියෙනවා Tube කියන එකේ යට තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක හදාගන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇවිල්ලා තියෙන කොටුවේ මේ වගේ දෙපැත්තේ තියෙන දිග කෑල්ලක්. එතනින් ඕගොල්ලන්ට මේක දික් කරගත්ත හැකි. එතකොට අර පල්ලෙහාට ගිහිල්ලා තිබ්බ එක උඩට ඇවිල්ලා ගන්න හැදෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන තියෙන තැන වෙනස් කරගන්න ඕන නම් ඒ මේ ටෙක්ස්ට් එක පොඩට හරි ගෙනියන්න ඕන නම් ඔයගොල්ලන්ට මේ වගේ බලා ගන්න පුළුවන් අර එකතු කිරීම ලකුණක් වගේ තියෙනවා ටෙක්ස්ට් එක ටච් කරායින් පස්සේ මේ විදිහට ඒකෙන් ඔයගොල්ලන්ට තැන් තැන් වල ගෙනියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටෙක්ස්ට් එක ගන්නට තියලා ඔයගොල්ලන්ට ලස්සනට logo එක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ අකුරුත් edit කරගන්න පුළුවන්. ඔයගොල්ලන් නිකන් H වගේ ඕන නම් ඔයගොල්ලන්ට H කියලා දෙන්න පුළුවන්. L ඕන නම් L කියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති අකුරක් මෙතනට දාන්න. මම H තියනවා. ඉතින් ඕගොල්ලන්ට මේ විදිහට logo එක හදාගත්ත හැකි. හරි යාළුවනේ ඔන්න අපි logo එක full හදාගෙන ඉවරයි. දැන් අපි මේ logo එක download කරගන්න ඕනේ. ඉතින් ඕගොල්ලන්ට උඩම බලා ගන්න පුළුවන් අපේ දකුණු අත පැත්තෙන් උඩට ඊතලයක් වගේ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ එන්නේ ඒක ටච් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට දෙවෙනියට බලා ගන්න පුළුවන් මේ වගේ download කියලා. ඉතින් ඕගොල්ලෝ එතන download කියන එකෙන්
ඕගලගේ ෆයිල් ටයිප් එක PNG තමෝගොල ඩවන්ලෝඩ් කරගන්න ඕනේ PNGම ඔටෝ සිලෙක්ටලා තියෙනවා ඒකම තියලා මේ දෙන ඩවන්ලෝඩ් කියන බටන එක කලික් කරලා ඔගොල ඩවන්ලෝඩ් කරගන්න ඇති ඕගලන්ට තප්පර දෙක තුනක් යනකොට මේක ටක්ගාල ඩවන්ලෝඩ්නවා අරියාලන ඔන්න අපේ ලෝගක සම්පූර්ණයෙන් හැදිලා ඉවරයි ඉතින් මේගේ තවත් සුපරි වීඩියෝස් බලන්න ඕන නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න like එකක් දාලා තියාගන්න comment එකක් දාන්න යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා එහෙනම් ඕගොල්ලන්ට සුබ දවසක් ආයෙත් මේ වගේ සුපරි වීඩියෝ එකකින් හම්බ වෙමු